Podang warung, podang warung. සීයේ සීයේ මොකද අපේ මේ බෙරිහන් දෙන්නේ? ඇත්තද සීයේ මේ එක එක මාසවල පොයවල් වලට එක එක නම් කියනවා කියන්නේ? ඔව්. නැතුව. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසල, නිකිනි, බිනර, වප්, ඉල්, උඳුවප් කියලා මාස 12ට වෙන වෙනම නම් වලින් තමයි මේ පොයවල් හඳුන්වන්නේ. අනේ සීයේ මට දුරුත පොය ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඇඳි ගත්තා නම් ඔය ඇඳේ පැත්තකින්. අන්න ඉඳද. ඉතින් කියන්නකෝ සීයේ. දුරුතු පුර පසළොස්වක පෝය හැම වසරකම ජනවාරි මාසෙ තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් දුරුතු පුර පසළොස්වක පොහොය කියන්නේ විශේෂතා ගොඩක් තියෙන පෝය දවසක්. ඉතින් කියන්නකෝ සීයේ. ඔන්න එහෙනම් අහගන්නකෝ. බුද්ධත්වයෙන් 9 වෙනි මාස දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. අනවතත්ත විල්තෙරේදී ගන්වලදලා සමවත් සුවයෙන් වැඩ සිටි බුදුහාමුදුරුවෝ බුදු ඇසින් ලෝකයේ දෙස බලනවා. එදා මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීම කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමක් තියෙන අසංවර මේ පිරිස හික්මවා දමනය කොට තිසරණෙහි පිහිටුවීමට උන්වහන්සේ ගුවනින් ලංකාවට වැඩම කරනවා. ඌව පළාතේ බතුල්ල දිස්ත්‍රික්කේ බිම්තැන්න කෝරළේ අලුත්නුවර නගර වසමට අයත්ව මහියංගනය පිහිටලා තියෙන්නේ. මාවැලිකං යුරේ සොළොස් ගව්වක් දිග 4 ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හඳුන්වනවා. යක්ෂ ගෝත්‍රිකයන් සටනට සූදානම් වෙද්දී ක්‍රිස්තුපූර්ව 588 දී බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතුරවමින් ලංකාවට වැඩියා. එදා යක්ෂයන් නමින් හැඳින්වූ ඒ ලක්දිව මුල් පුරවැසියන් ඔවුන්ගේ සිත් සනසලා ඉර්ධි ප්‍රාතිහාරය පාලා දහම් දේශනා කරලා ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත් කරා. ඒකත් තවනම් මට ටිකක් අහල පුරුදුයි වගේ. අනිත් එක තමයි දුවේ බුදුහාමුදුරුවෝ සමන් දෙයියන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කරනවා. දහම් මාන්න රැස් වෙලා හිටපු සමන්තකූට පර්වතවාසී සුමන සවන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වෙනවා. වන්දනාමාන කරන්න යමක් ඉල්ලපු සුමන සවන් දෙවියන්ට බුදුහාමුදුරුවෝ හිස අත ගාලා කේශ ධාතු මිටක් පරිත්‍යාග කරනවා. ඒ වගේද සීයේ මහියංගන චෛත්‍යයේ තැන්පත් කළේ? ඔව් දුවේ. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කරලා තමයි මහියංගන චෛත්‍ය ඉදි කරන්නේ. සුමන සවන් දෙවියෝ ඒ කේශ ධාතු රන් කරඬුවකින් පිළි අරගෙන පත්කඩ වෙලා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්‍රියන් උස විසිරියන් වට ඉන්ද්‍රනීලමය ස්තූපයක් කරලා මියුගුණ හෙවත් මහියංගන චෛත්‍ය ඉදි කරනවා. බුදුන් වහන්සේ ජීවමාන කාලේ ලෝකයේ බිහි වූ මුල්ම චෛත්‍ය මහියංගන චෛත්‍ය කියලායි ඉතිහාස පොතේ දැක්වෙන්නේ. ඒකත් දෙවියන් විසින් සාදන ලද්දා. අනිත් විශේෂත්වය මොකක්ද? තවත් විශේෂත්වයක් කිව්වොත් දුවේ බුදුන් වහන්සේ මහා ප්‍රඥාව දේශනා කරන්නට මුල්ම පියවර ගත්තේ දුරුතු පොය දවසක. ඒ උරුවෙ දනවුවට වැඩම කරලා
අහංකාර තුන් බැල් ජටිලයෙන් වූ උර්වල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදලා දීලා ඉතින් තින්දුවේ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේලා සමග පසුව රජගහනුවරට වැඩම කරනවා. බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනයෙන් පසුව මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරයුමෙන් උරුවෙල දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා සමග රජගහනුවරට වැඩම කළෙත් මේ දුරුතු පෝය දවසේම තමයි දුවේ. අනිත් විශේෂත්වය මොකද්ද සීයේ? ඒ වගේම තමයි දුවේ බුදු සසුනේ පළමු ආරාම පූජාවත් සිදු වෙන්නේ මේ දුරුතු මාසෙමයි. ඒ වේළුවනාරාමේ කියලා බිම්බිසාර රජුව පූජා කරපු ඒ ආරාමේ බිම්බිසාර රජුව රජගහනුවර වේළුවනාරාමේ ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනවා. මේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව. මෙතෙන් පටන් ආරාම පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට සුදුසු බව බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. තවත් තියෙනවද සීයේ? උදුවේ අපේ රටේ ජාතික ආගමික සංස්කෘතික වශයෙන් වැදගත් කැලණිම රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වෙන්නේ ඉතින් දුරුතු මාසෙම තමයි. දුරුතු පෙරහැර කිව්වහම ඉතින් ඒක තේරෙනවනේ. මේ සේරම දුරුතු පොයේ උතුම් ශාසනික සිදුවීම් කියලා අපිට සලකන්න පුළුවන් දුවේ. සීයට ගොඩාක් ස්තුතියි සීයේ මට මේවා කියලා දුන්නට. ඕක මොකද්ද දුවේ? එහෙනම් සීයේ මං ගිහිල්ලා එන්නම්. හොඳමයි. පරිස්සමින් ගිහින් එන්න. හොඳමයි සීයේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි දුවේ.